ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව හරහා ඔයාගේ උපන් ලග්නයට මේ මාසයේ සිදුවන ග්‍රහ ගෝචරයන් බලපාන ආකාරය ජ්‍යොතිෂානුකූලව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ වීඩියෝවේදී ඔයා ඔක්තෝබර් මාසය තුළදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ කෙටියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව වෙත පිළිගන්න ගමන් ආදරෙන් ඉල්ලීමක් කරනවා අපගේ නාලිකාව subscribe කරන මෙන්. ඒ වගේම මේ කරුණ ඔයාලට කොතරම් දුරට වැදගත් වුණාද කියලා මාසය අන්තිමේදී කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මිථුන ලග්නයෙන් උපන් ඔයාට ඔක්තෝබර් වැඩ අධික මාසයක් වෙන්න ඉඩ තියෙනවා. මාසයේ මුල් කාලයේදී මීටින් වලදී හෝ සාකච්ඡාවලදී අදහස් ඉදිරිපත් කිරීමේදී ගැටලු ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔයාගේ ආදායම මේ මාසේ හොඳ තත්ත්වයක තියෙනවා. ඔයා වැඩ කටයුතු කරන ස්ථානයේ ඉහළ නිලධාරීන් සමග ගැටලු ඇති විය හැකි නිසා ඒවා මගහර ගැනීමට දක්ෂ ලෙස කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි. මේ මාසයේදී පැරණි අදහස් වෙනුවට ස්මාර්ට් අදහස් වලින් ආර්ථිකය දියුණු කරගන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඔක්තෝබර් මාසයේදී ඔයාට ඔන්ලයින් ක්‍රම හරහා විදේශ සම්පත ඇති කරගන්න පුළුවන් වගේම ඔන්ලයින් ප්ලැට්ෆෝම් හරහා අලුත් අවස්ථාව ලැබෙන්න පුළුවන්. සමහර විට ක්‍රිප්ටෝ කරන්සි වගේ ඩිජිටල් මුදල් උපයන්න ඉඩ තියෙනවා. ඔයා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් Facebook, WhatsApp, YouTube හරහා මාකටිං කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම මේ හරහා වාසි ලබා ගන්න පුළුවන්. මේ මාසයේදී ඔයා පහුගිය වැඩකට නැති අදහස් ද්‍රව්‍ය ඉවත් කරලා ඉදිරිය සාර්ථක කරගෙන යාමට අවශ්‍ය පාර පැහැදිලි කරගන්න උත්සාහ කරනවා. සමහර විට ඔයාගේ පාත් එක මාරු කරන්න අවස්ථාව ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම අනවශ්‍ය දේවල් අත්හැරලා දාලා අභ්‍යන්තර ශක්තිය වැඩි කරගෙන අනාගතය දියුණු කරගන්න කටයුතු කරන්න ඉඩ තියෙනවා. මේ මාසයේදී ඔයාට කෙටි ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. විශේෂයෙන් ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් හෝ අධ්‍යාපන කටයුතු සම්බන්ධ ගමන් බිමන් වෙන්න ඉඩ තියෙනවා. ගමන් බිමන් වැඩවලට හෝ ගෙදර දොර රෙපයාර් කටයුතු වලට හරි සහෝදරයින් නිසා බලාපොරොත්තු නොවන වියදම් යෙදෙන්න පුළුවන්. ඒ වගේම සමාජ කටයුතු සඳහා මුදල් වියදම් වීමට ඉඩ තියෙන නිසා විශ්වාසයක් නැති ගනුදෙනු වලින් වැළකී ඉන්න පුළුවන් නම් හොඳයි. ඔයාගේ පෞද්ගලික ජීවිතය ගත්තම මේ මාසයේදී අදහස් හුවමාරු කිරීමේ ගැටලු නිසා වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන් නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීමෙන් මේ මාසයේ සමගියෙන් කටයුතු කරන්න පුළුවන්. විවාහ වෙන්න කෙනෙක් හොයමින් ඉන්නව නම් සුදුසු කෙනෙක් ගමන් බිමන් සම්බන්ධ අවස්ථාවකදී හරි සෝෂල් මීඩියා හරහා මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. සෞඛ්‍ය තත්ත්වය ගත්තාම ආහාර නින්ද විවේකයේ වේලාවට නොගැනීම නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අතීත සිදුවීම් නිසා මානසික පීඩනය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය ලෙස කල්පනා කිරීමෙන් වැළකී ඉන්න පුළුවන් නම් හොඳයි. මේ පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් කමෙන්ට් හරහා ඉදිරිපත් කරන්න. ඔයාට ඔක්තෝබර් මාසය නිදුක් නිරෝගී වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.